ඉතින් කොහොමද හැමෝටම මේ අද මම මේ ආවා. ඉතින් ඇවිල්ලා මගේ තිබ්බේ ෆිස්ටිවුල ප්‍රශ්නයක්. ඉතින් ඒකෙන් අවුරුදු 6ක් විතර තිබ්බා. ඒක ආවා ගියා අඩු වෙනවා කොහොමද තිබ්බා ඉතින්. ඒකට වැඩි අවධානයක් යොමු කරේ නැහැ. ඒක එන්න ටිකක් ඒක වැඩි වෙන්න ගත්ත නිසා මම විදේශකට දාගෙන ඉඳලා මම ඊට පස්සේ මගේ මේ යාළුවෝ මාර්ගයෙන් මේ ආවේ. ඉතින් ડોක්ටර්ලා මට හම්බුණා. එයා කිව්වා මේක 100%ක් සුව කරන්න පුළුවන්. මේක ඒ කියන්නේ රූට් කෝස් එකට යන්න ඕනේ. ඒ කියන්නේ මුලටම ගිහිල්ලා එතන ඉඳන් මේක සුව කරගෙන එන්න ඕනේ. මේක මහස්පිතාලයකට හරි අපි කොහේ හරි ගියොත් මං කියන්නේ නැතුව. ඉතින් කරන්නේ ඔක්කොම ඕක පළලා ඒ මනුස්සයාට අමාරු වෙන වැඩක් ඒක වෙන්නේ. ඒ මනුස්සයාට ඒක සුව වෙන්නෙත් නැහැ. ඒක කාලයක් යනවා. ඉතින් මං ආයේ මාසයක් වගේ කාලයකට මේ මාසයක් වගේ කාලය ඇතුළත මට 100%ක් සුවයක් දැනෙනවා. කිසිම අපහසුතාවයක් ලක් වෙන්නේ නැහැ. ඒ දේවල් කරන්නේ හරිම සේෆ්ලි ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට් වලින් මේ හැමදේම රජයට අනුකූලව. ඉතින් කිසිම දෙයකට බය වෙන්න එපා. ඕන කෙනෙක්ට මේ ෆෙස්ටිවල් වගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට කියන්නේ රෙක්ටල් සික්නසස් මොන හරි ඩිසීසස් තියෙනවා නම් අනිවාර්යෙන් ડોක්ටර්ලා හම්බෙන්න. ડોක්ටර් ඉන්නේ කඩවත. එයාගේ නම්බරේ මම මෙහෙම කියන්නම් ඔයාලට. 77යි 43යි 84යි 766 කියන්නම්. ඒ වගේම ඩොක්ටර් ඒ.ජේ. පුෂ්ප කුමාර අමරසිංහ කියලා ඇහුවොත් ඕන කෙනෙක් දන්නවා කඩවත. හොයාගන්න හරිම ලේසි. මේ පේජ් එකෙන් මොන හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ડોක්ටර් සදීප ඇදින්න ඕන වෙලාවක උත්තර දෙන්න. හරි බොහොම ස්තුතියි එහෙනම්. තෙරුවන් සරණයි.